ගරුතර සංඝයා වහන්සේ පූජකතුමනි චීන තානාපතිතුමාගෙන් සහ කියුබානු තානාපතිතුමියගෙන් අවසරයි අමතිතුමනි ආචාර්ය දොස්තර වීරසිංහ වීරසුම්න වීරසිංහ සහ රංජිත් මද්දුම බණ්ඩාර යන ප්‍රධාන ලේකම්වරුන්ගෙන් අවසරයි. මිත්‍රවරුනි මගේ මේ දේශනේ අවසන් විනාඩි 5ේදී මම ඔබට කියන්න යනවා ලංකාව සම්බන්ධයෙන් කතන්දරයක්. චීන කොමියුනිස්ට් පක්ෂය චීන ආණ්ඩුව නෙමෙයි චීන කොමියුනිස්ට් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර විශේෂ තිබුණු සමීකරණයක් සහ ඒ අවස්ථාවක් ගැන හුඟක් දෙනා නොදන්න නමුත් රහසක් නොවන ප්‍රසිද්ධිය සිද්ධ වෙච්ච නමුත් අද ඉතිහාසය ලංකාවේ දේශපාලනඥයෝ විසින් අවතක කරලා තියෙන මොහොතක් ගැන මම මගේ කතාවේ අවසන් විනාඩි 5ේදී ඔබලට කියන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඇමරිකානු ඉරාන අවබෝධතා ගිවිසුම අත්සන් කරන්න දින කීපයකට කලින් G7 සමුළුවේදී ප්‍රංශයේ ට්‍රම්ප් ජනාධිපතිතුමා මෙහෙම කතාවක් කිව්වා. ඔහුගෙන් ඇහුවා ඉරානයේ යුරේනියම් සංචිතය ඒ කියන්නේ ප්‍රගුණ කරලා තිබුණු එන්රිච්ඩ් යුරේනියම් සංචිතය කොහොමද එතනින් එළියට ගන්නේ කියන ප්‍රශ්න. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා කිව්වා ඒක භූගත කරලා තිබුණේ කන්දක් යට අපි බෝම්බ දාලා කන්ද වැළලුවා. මුළු කන්දම වැළලුවා. ඉතින් ඕක ගන්න හරි අමාරුයි. ඒකට යා කියන්නේ නියෂ්ටික දූවිල්ල නියුක්ලියර් ඩස්ට්. ඒක ගන්න හරි අමාරුයි. කාටවත් මේක කරන්න බෑ. ඇමරිකා එක්සත් ජනපදයට අර කියලා ඊට තප්පරයකට පස්සේ කිව්වා නැත්තම් චීනයට. ඒ කියන්නේ මේ අමාරුම වැඩේ කරන්න පුළුවන් රටවල් දෙකයි ලෝකේ. එක්ක එක්සත් ජනපදයට කරන්න පුළුවන්. එහෙම නැත්තම් චීනයටත් පුළුවන් කිව්වා. දැන් චීනය මේ වගේ තත්වයකට පැමිණියේ සතවර්ෂ ගණනාවක් යටත් විජිතවාදී ක්‍රමයක් පවත්වගෙන නෙමෙයි. බටහිර යුරෝපයේ වගේ නෙමෙයි. එංගලන්තේ වගේ නෙමෙයි. ලෝකේ පුරා බහුජාතික සමාගම් ව්‍යාප්ත කළා මිනිස්සු හූරා කාලා නෙමෙයි. ලෝකේ පුරා යුද කඳවුරු 100 ගණනාවකට වඩා ගහලා නෙමෙයි. නමුත් චීනය අද ඇමරිකා එක්සත් ජනපදයේ සමග ප්‍රධාන තරඟකාරී ලෝක බලවතා බවට පත් වෙලා තියෙන බව ඇමරිකාවත් පිළිගන්නවා. ඒකට කියන්නේ පියර් කොම්පිටිටර්. එක තලයේ තරඟකාර. දැන් සමහරෙකුට කියන්න පුළුවන් ඔව් ඉතින් චීනය ශිෂ්ටාචාරමය රාජ්‍යයක්. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් තියෙනවා. ඉතින් ඒ ජාතිකත්වය මත තමයි ඉතින් මේ ඔක්කොම ප්‍රාතිහාර්ය කරන්න පුළුවන් උනේ කියලා. නමුත් චීනයට ඔය ශිෂ්ටාචාරයම තියෙද්දී තමයි මොංගල්වරු මහා ප්‍රාකාරය කඩාගෙන චීනය ඇතුළට ගිහිල්ලා ඒක අල්ලගත්තා. චීනයට එම මහා ශිෂ්ටාචාරය තියෙනකොටම තමයි බ්‍රිතාන්‍ය යුද නැව් කැනන් ප්‍රහාර දියත් කළා චීනය බල කරේ අබින් පාවිච්චි කරන්න ගිවිසුම් අත්සන් කරන්න. ඉතින් මේ වගේ ශ්‍රේෂ්ඨ ඉහළ නැංවීමක් ඇති වෙලා තියෙන්නේ හුදෙක් තිබිච්ච පරණ ශිෂ්ටාචාරයක් අනුව නෙමෙයි. අනික් එක චීනයේ වර්ධනය අනිත් රටවල වගේ නෙමෙයි. ලෝක ආර්ථික ඉතිහාසයේ පළවෙනි වතාවට ඊටාම කෙටි කාලෙකින් අවුරුදු 40කින් නිරපේක්ෂ දුප්පත්කම අහෝසි කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක මං කිව්වේ අර යටත් විජිතවාදී ක්‍රමයක් නැතුව
ඉතින් චීනය කොහොමද මේක කරේ? හුදෙක් ආධිකාරීන ශිෂ්ටාචාරය හන්දා නෙමෙයි නම් ඒ ශිෂ්ටාචාරය තිබියදී මොංගල්වරු ජෙන්ගිස් ખાන් ප්‍රමුඛ මොංගල්වරු චීන මහා ප්‍රාකාරය බිඳ දැම්මනම් අධිරාජ්‍යවාදීන් චීනයට අබින් බෝ කරා නම් කොහොමද මේක වුණේ? කවදද වුණේ? එක්තරා නංමක් තිබුණා සුන් යත් සෙන් ගේ නායකත්වයේ යටතේ කුෝමින්ටාන් කියන පක්ෂයක ජාතිකවාදී නූතනවාදී ප්‍රගතිශීලී පක්ෂයක්. නමුත් ඒ පක්ෂයේ ස්වභාවය එහෙම් පිටින්ම වෙනස් වුණා සුන් යත් සෙන් මරුණාට පස්සේ. 1926 දී ඒ කියන්නේ ෂියන් කායි ෂෙක් ඒ පක්ෂ නායකත්වය ගත්ත 26 දී කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ විධායක මණ්ඩලයේ නොනිල සමාජිකයෙක් හැටියට හිටියා කුෝමින්ටාන් පක්ෂය. නමුත් 1927 දී ෂාන්හායි සහ කැන්ටොන් නගරවල අධිරාජ්‍යවාදී බලවේගත් එක්ක එක්කවලා චීන කොමියුනිස්ට් පක්ෂය මර්ධනය කරා. ඉතින් අපිට කියන්න බෑ ඒ නවීකාරක කුෝමින්ටාන් පක්ෂය හන්දා චීනය නැගී සිටියයි කියලා. හේතුව ඒ නායකත්වයට බැරි වුණා ජපානය චීනයට ගහනකොට ආක්‍රමණය කරනකොට චීනය බේරගන්න. ඒක කරන්න පුළුවන් වුණේ චීන කොමියුනිස්ට් පක්ෂයට. 1921 අවුරුදු 105කට කලින් ආරම්භ වෙච්ච ඒ ආරම්භ කරපු සුළු දෙනා අතර එක තරුණෙක් හිටියා මාව් සෙදුන් කියලා. ඔහු නෙමෙයි ඒ කාලේ චීන කොමියුනිස්ට් පක්ෂයට නායකත්වය දුන්නේ. නායකත්වය දුන්නේ චෙන් තියුසියු. මාව් සෙතුන් සහෝදරයා චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙක් බවට පත් වුණේ සුන් යී සම්මේලනයේ 1935. ඉතින් කොහොමද චීනේ මේ තත්ත්වයට ගේන්න කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය? කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය තමයි මේකේ රහස. නමුත් ඒ රහස මොකක්ද? කොමියුනිස්ට් පක්ෂයට පුළුවන් වුණේ කොහොමද මේ තරම් විශාල ජයග්‍රහණයක් කරන්න? මාව් සෙතුන් අතවසම චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය ගත්තාම ප්‍රධාන වශයෙන් වකවානු තුනක් ගැන අපිට කතා කරන්න පුළුවන්. අපේ දොස්තර වීරසිංහත් වකවානු තුනක් ගැන කතා කරන් මමත් ඊට වඩා ටිකක් වෙනස් වකවානු තුනක් ගැන කතා කරනවා. එකක් මාව් සෙතුන්ගේ නායකත්වය, දෙක දන් ෂෝපෙන්ගේ යුගය, තුන ජී ජින්පින්. දැන් චීන කොමියුනිස්ට් පක්ෂයේ සාර්ථකත්වයේ රහස මොකක්දයි කියන එක මගේ මතය ප්‍රකාශ කරලා වැඩක් නැහැ. එනිසා මම මතක් කරලා දෙන්න කැමති ඒ රහස ප්‍රසිද්ධියේ කියපු මාව් සෙතුන් මේක තෝරලා දුන්නා. 1959 සැප්තැම්බර් මාසයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යුද කොමිෂන් මිලිටරි කමිෂන් එක අමතමින් සභාපති මාව් කිව්වා දේශපාලන හා යුදමය ක්‍රියාමාර්ගය නිවැරදි නම් if the political and military lines are correct. එතකොට තමුන්ට නැති දේ සියල්ල හම්බ වෙනවා. මිනිස්සු නැත්තම් මිනිස්සු හම්බ වෙනවා. මහ ජනතාව නැත්තම් මහ ජනතාව ලැබෙනවා. අවියායුධ නැත්තම් අවියායුධ ලැබෙනවා. රාජ්‍ය බලය නැත්තම් රාජ්‍ය බලය ලැබෙනවා. නමුත් දේශපාලන හා යුදමය ක්‍රියාමාර්ගයේ වැරදි නම් තමුන්ට තියෙන දේවල්ුත් නැති වෙනවා. මිනිස්සුත් නැති වෙනවා, මහ ජනතාවත් නැති වෙනවා. මිනිස්සු කියන්නේ කේඩරේ නැති වෙනවා, මහ ජනතාවත් නැති වෙනවා, තුවක්කුත් නැති වෙනවා, යුද බලයත් නැති වෙනවා, රාජ්‍ය බලයත් නැති වෙනවා. එනිසා මෙතන සූත්‍රය, මෙතන රහස අවිල්ලා නිවැරදි චින්තනය. දැන් චීන කොමියුනිස්ට් පක්ෂය කවදාවත් කිව්වේ නැහැ නිවැරදි චින්තනය අපි හැමදාම 1921 ඉඳන් පටන් ගත්ත දවස වෙනකන් ඉඳන් අද වෙනකන් හැම වෙලේම අපිට හරි ක්‍රියාමාර්ගයක් තිබුණා කියලා. අත් වශයෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ නිල ඉතිහාසය අනුව අඩුතරමින් ක්‍රියාමාර්ග අතර අරගල 11ක් තිබුණා. 11 two-line struggles in the history of the party. අපි කොහොමද දන්නේ? දැන් මං වගේ කෙනෙක් කොහොමද දන්නේ? චෙන් තියුසියුගේ චින්තනයට විරුද්ධව
ලීලිසාන්ගේ අතිවාම චෙන්තිසුගේ දක්ෂිණාංශික ක්‍රියාමාර්ගයට විරුද්ධව ලීලිසාන්ගේ අතිවාම ක්‍රියාමාර්ගයට විරුද්ධව වං මින්ගේ අතිවාම ක්‍රියාමාර්ගයට විරුද්ධව ඒ අරගල ගැන ඒ ඔක්කොම මෞසතුන් සහෝදරයාගේ ලිපිසා කතාවලත් චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසයේ ඒ කාලේ ඉඳන් ප්‍රසිද්ධියේ ඒක ජනතාවට කියලා තිබුණා. ඒක හංගන්න ගියේ නෑ. කවුරුත් කියන්න ගියේ නෑ. අපි බිහි වෙච්ච ඒ සුද්ධ වූ අවස්ථාවේ ඉඳන් එදා ඉඳන් අද වෙනකන් අපේ ක්‍රියාමාර්ගය ඔක්කොම හරි කියලා. නෑ. මෞසතුන් අපි මතක තියාගන්න ඕන උදෙක් ශ්‍රේෂ්ඨතම දේශපාලන නායකයෙක් පමණක් නෙමෙයි. ඔහු ශ්‍රේෂ්ඨ යුද චින්තකයෙක්. ඔහු දාර්ශනිකයෙක්. He was a philosopher. සහ ඔහු කවියෙක්. He was a poet. ඉතින් නිවැරදි ක්‍රියාමාර්ගය කරා එන්න මාව උගන්වපු ප්‍රධාන දේ තමයි ප්‍රතිවිරෝධතා, contradiction. ප්‍රතිවිරෝධතා හරියට අඳුනගෙන ඒ ප්‍රධාන ප්‍රතිවිරෝධය මොකක්ද? අප්‍රධාන ප්‍රතිවිරෝධය මොකක්ද? ප්‍රතිවිරෝධයේ ප්‍රධාන පැත්ත මොකක්ද? ප්‍රතිවිරෝධයේ අප්‍රධාන පැත්ත මොකක්ද? අප්‍රධාන පැත්ත ප්‍රධාන පැත්ත බවට පත් වෙන්නේ කොහොමද? ප්‍රධාන ප්‍රතිවිරෝධය අප්‍රධාන ප්‍රතිවිරෝධය බවට පත් වෙන්නේ කොහොමද? ඒක ගතිකයි ප්‍රතිවිරෝධය පිළිබඳව. සතුරු ප්‍රතිවිරෝධය මොකක්ද? මිතුරන් අතර ප්‍රතිවිරෝධය. මිතුරු ප්‍රතිවිරෝධය මොකක්ද කියන එක මාව හැම වෙලේම ඉගන්වනවා. සහ ඒක ඒ අනුව තමයි ක්‍රියාමාර්ගය හදන්නේ. දැන් ජපානය ආක්‍රමණය කරනකොට ප්‍රධාන හතුර බාහිර ආක්‍රමණිකයා. නමුත් බාහිර ආක්‍රමණයක් නොතියනකොට ප්‍රධාන හතුරා චීන කොමියුනිස්ට් පක්ෂය පෙන්ලා දුන්න කොම්ප්‍රදෝරු ධනේශ්වර පන්තිය සහ අර්ධරාජ. කොම්ප්‍රදෝරු ධනේශ්වර පන්තිය ඒක ලංකාවටත් හොඳ පාඩමක්. කියන්නේ අධිරාජ්‍යවාදය සහ රට අතර අතරමැදි කටයුතු කරන අධිරාජ්‍යවාදීන්ගේ ඒජන්තවරු වන ඒ අතරමැදි පන්තිය කොම්ප්‍රදෝරු ධනේශ්වර පන්තිය. නමුත් ධනේශ්වර පන්තියේ ජාතික ධනේශ්වර පන්තිය ගැනත් මාවසා චීන කොමියුනිස්ට් පක්ෂය අඳුල්ලා දුන්නා. ඒ කියන්නේ දේශීය කාර්මිකරණයක් වෙනුවෙන් පෙනී සිටින, දේශීය වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටින අධිරාජ්‍යවාදයත් එක්ක යම්කිසි ප්‍රතිවිරෝධයක් තියෙනවා. ජාතික ධනේශ්වර පන්තියක් මැද ධනේශ්වරයේ ඊළඟට ජාතික ධනේශ්වර තත්වයකට ආපු ධනපති පන්තියක් තියෙනවා. ඉතින් ධනපති පන්තිය ඔහොම ප්‍රභේද කරන්නේ නැතුව කිසිම ජයග්‍රහණයක් ලබා ගන්න බෑ. කොම්ප්‍රදෝරු ධනේශ්වර පන්තිය ගිහිල්ලා බදාගෙන නැත්තම් බියුරොක්‍රැට් කැපිටලිසම් නිලධාරී ධනවාදය බදාගෙන රටක් හදන්න බෑ. චීනය එහෙම නෙමෙයි සිය ජයග්‍රහණ කරේ. ඉතින් චීනය කොමියුනිස්ට් පක්ෂයේ නිවැරදිව ප්‍රතිවිරෝධතා අඳුනගෙන වැරදි ක්‍රියාමාර්ග තිබුණාම කිසිම බයක් සැකයක් නැතුව ක්‍රියාමාර්ගික අරගල ලයින් ස්ට්‍රගල් කරලා නිවැරදි ක්‍රියාමාර්ගය බලයට පත් කරගත්තා. 1935 සුන්නි 7 වෙනි සමුළුවේ තමයි මාව්සතුන් ප්‍රමුඛව නිවැරදි ක්‍රියාමාර්ගයකට අන්තිමට ආවේ. ඊට පස්සෙත් තව තිබුණා ඒ ක්‍රියාමාර්ගය හරියට හදාගන්න රෙක්ටිෆිකේෂන් කැම්පේන් 1942 වගේ. දැන් මාව්සතුන් සහෝදරයාගේ වකවානුවේදී චීනය ලැබපු ප්‍රධාන ජයග්‍රහණය තමයි ජාතික විමුක්ති යුද්ධය ජයග්‍රහණය කිරීම, ජපානය පරාජය කිරීම සහ ගොවිජන විප්ලවය. මාවගේ චින්තනයේ ප්‍රධාන කාරණාවක් උනේ අපේ වගේ රටවල් වල යටත් විජිත ඒ කාලේ ගෝලීය දකුණ කිව්වේ නෑ. නමුත් ගෝලීය දකුණ රටවල් වල ප්‍රධාන බලවේගය ගැමි ගොවි ජනතාව. ඒක කවදාවත් අමතක කරන්න හොඳ නෑ. අපේ වගේ රටක් වෙන කාට මුල් තැන දුන්නත් ගැමි ගොවි ජනතාව ප්‍රධාන බලවේගය හැටියට සලකන්නේ නැතුව නිවැරදි ක්‍රියාමාර්ගයක් හදාගන්න බෑ. ඒ නිසා තමයි අද අපේ අසල්වැසි ඉන්දියාව ආර්ථික මහා බලවතෙක් වශයෙන් ඉන්න ගමන් මහජන චීනය ආර්ථික සුපිරි බලවතෙක් වෙලා තියෙනවා. ඇයි? ගැමි ගොවි ජනතාව අතර ඉන්දියාවේ ගම්මානවල වගේ තියෙන අර කුල පීඩනය අර්ධ රදල ඒ නෂ්ටාවශේෂ නැහැ. ඒ නැත්තේ චීන කොමියුනිස්ට් පක්ෂය ක්‍රියාත්මක කරපු
ඒ ගැමි ගොවි ජනතාව ප්‍රධාන බලවේගය කොටගත් ජාතික විමුක්ති අරගලය නිසා. අනෙක චීන කොමියුනිස්ට් පක්ෂ මම මේ කතා කරන්නේ මාओගේ පළවෙනි වකවානුව ගැන පැහැදිලිව අඳුනගත්ත චීනයේ යථාර්ථය. ඒ සහෝදරයා කිව්වා චීනය ඇවිල්ලා අර්ධයටත් විජිත අර්ධ රදල සමාජයක්. අර්ධයටත් විජිත කියන්නේ ඇයි? හේතුව තනි යටත් විජිත රටක් බටහිර රටක් මුළු චීනෙම අල්ලගෙන නැහැ. විවිධ අධිරාජ්‍යවාදී යටත් විජිත රටවල් චීනේ කෑලි කෑලි අල්ලගෙන. විශේෂයෙන්ම වෙරළ බඩ වරායන් සහ නගර. එක බලවතෙක් එක කෑල්ලක් අරගෙන තව බලවතෙක්ට තව එකක් දීලා ඒක කරන්නේත් අර කොම්ප්‍රදෝරු නිලධාරිවාදී පැලැන්තිය තමයි. ඉතින් ඒ සියල්ල අවසන් කරලා අද අපි දකින චීනයට පදනම අත්තිවාරම දැම්මේ මාව සෙතුන් සහෝදරයා. ඒක තමයි 1949 ඔක්තෝබර් 1 වෙනිදා මාව සෙතුන් සහෝදරයා චීන විප්ලවයේ ජයග්‍රහණය ගැන අමතමින් චීන ජනතාවට කතා කරනකොට පාවිච්චි කරපු පළවෙනි වගන්තිය තමයි the Chinese people have stood up. චීන ජනතාව නැගී ඉඳලා තියෙනවා. දැන් දෙවෙනි වකවානුව ඩං ෂෝපෙන්ගේ කාලේ අපේ රංජිත් මදුම් බණ්ඩාර මහත්මයා කිව්වා වගේ මට මතකයි ගං බියාව් KENGPIAO ගං බියාව් කියලා චීනේ වයිස් ප්‍රමියර් නියෝජ්‍ය අගමැතිතුමාව මුල් කාලෙම මම හිතන්නේ 7-8 කාලේ ලංකාවට එව්වා. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ. ඒක පක්ෂය හැටියට නෙමෙයි නමුත් ඔහු පක්ෂයේ ඊටාම ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක්. නමුත් වයිස් ප්‍රමියර් ගං බියාව් එව්වා ලංකාවට. ඩං ෂෝපෙන් සහෝදරයාගේ ඒ ආර්ථික විප්ලවය එතන ක්‍රියාත්මක වුණේ ඇත්ත වශයෙන්ම බෝධන නොදන්න කාරණාවක්. චීන සන්නද්ධ විප්ලවය කාලේ එතුමා බාරව විශාල ප්‍රාන්තයක් තිබුණා. ඩං ෂෝපෙන් බාරව. ඒ ප්‍රාන්තයේදී එතුමා පාවිච්චි කරපු ආර්ථික ක්‍රමවේදය වෙනස් චීනයේ වෙන තැන්වල කොමියුනිස්ට් පක්ෂයේ නායකයෝ ක්‍රියාත්මක කරපු විවිධ ආර්ථික ප්‍රතිපත්තීන් වලට. ඩං ෂෝපෙන්ගේ තිබුණේ ඇත්ත වශයෙන්ම ගොවි ජනතාවට සල්ලි හම්බ කරන්න අවස්ථාව දෙන එක්තරා ආර්ථික මාදිලියක්. ඒ යුද්ධ කාලය මේ චීන විප්ලවය කාලේ අපි දන්නවා ඩං ෂෝපෙන් බලයෙන් පහ කරලා ඊළඟට ආපහු ජෝන් ලායෝව ගෙනල්ලා ඉතින් චීනට නායකත්වය දුන්නා. ඒ නායකත්වය දීමේදී එතුමාගේ ප්‍රධාන ගුණාංග ලක්ෂණ ප්‍රධාන ප්‍රස්තුත තුනක් අපි තේරුම් අඳුන ගන්න ඕන අපිට ප්‍රයෝජනවත්. එකක් මාෝ සේතුන්ගේ නායකත්වය පිළිබඳව තුලනාත්මක විශ්ලේෂණයක් පක්ෂයට අඳුන්ලා දීලා පක්ෂයක රටට අඳුන්ලා දුන්නා. එක පැත්තකින් සම්පූර්ණ නිෂේධනය කරේ නැහැ සෝවියට් කොමියුනිස්ට් පක්ෂය ස්ටාලින්ට කරා වගේ. අනිත් පැත්තෙන් කිව්වේ නැහැ අපේ ආදරණීය නායකයා අපේ පක්ෂය මෙහෙම හැදුවා එතුමා එදා ඉඳන් අද වෙනකන් පූජනීයයි කියලා කිව්වෙත් නැහැ. ඒ කල්ට් එකක් හදන්න ගියේ නැහැ. ඩං ෂෝපෙන් කරේ මාෝ සේතුන්ම ස්ටාලින් ගැන කියපු දේ ඒ විධික්‍රමය ආරූඪ කරන්න. මාෝ සේතුන් කිව්වා ස්ටාලින්ගේ වැරදි වලට වඩා හරි බරපැත්ත 60ක් හරි 140ක් වැරදි. ඒ විග්‍රහය ඒ වගේ විග්‍රහයක් තමයි කරේ. ඒ හන්දා චීනයට පුළුවන් වුණා අතීතයේ හොඳ දේවල් අරගෙන නරක දේවල් බැහැර කරලා ඉස්සරහට යන්න. ප්‍රසිද්ධියේ පක්ෂය ඇතුලේ රහසිගත සම්මේලන වලින් නෙමෙයි ප්‍රසිද්ධිය. 1981 පක්ෂ මධ්‍යමකාරක සභාව විසින් සම්මත යෝජනාව ඒක පොතක් හැටියට තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ඔය ඉතිහාසයේ ඒ විග්‍රහ කරලා තියෙනවා. කරපු වැරදි අවුරුදු 10ක් 10 lost years. ඒ කියන්නේ මහා ඉදිරිපින්මයි සංස්කෘත විප්ලවය අතර කාලේ. ඒක විවේචනය කළා නිෂේධනය කළා කපාරලා ඒ නිවැරදි ඉතිහාස. ආර්ථික වශයෙන් ඩං ෂෝපෙන් කරේ පළවෙනි
හුඟක් කට්ටිය හිතනවා මේක ආර්ථික විවෘත කිරීම කියලා. ආර්ථික විවෘත කිරීමට වඩා ඉස්සල්ලාම කලේ ගොවි ජනතාවට පොහොසත් වෙන්න අවශ්‍ය සියලුම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. ගොවි ජනතාව පොහොසත් වුණාම ඔවුන් රජයේ බැංකුවල තමුන්ගේ ඉතිරි කිරීම තැන්පත් කරා. ඒ ඉතිරි කිරීම වලින් තමයි චීනයේ ඊළඟ ආර්ථික පිම්ම චීන රාජයට ගන්න පුළුවන් වුණේ. සේවිංස්. ඒක අතකින් අපිට කියන්න පුළුවන් බුහාරින් නිකොලායි බුහාරින්ගේ අදහස් එවන තිබුණා. ඒක වෙනින් කතන්දරයක්. ඒ ගොවි ජනතාව මත පදනම් කරගෙන ගොවි ජනතාව ගම්බද ජනතාව පොහොසත් කරන්න උනන්දු කිරීම දිරිගැන්වීම අවශ්‍ය සියලු දේවල් කිරීම තමයි ඩං ෂෝපෙන්ගේ ආර්ථික විප්ලවයේ පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි විශේෂයෙන්ම වෙරළ බඩ පාවිච්චි කරලා පිට රට ප්‍රාග්ධනයට විවෘත වෙන්න ඉඩකඩ දී. මෙතනදී අපිට කියන්න සිද්ධ වෙනවා ලී ක්වාන් යූ සිංගප්පූරුවේ ලී ක්වාන් යූ සමග කරපු සාකච්ඡාවේදී ඩං ෂෝපෙන් මේ පත්තර හුඟක් දිරිගැන්ව ලී ක්වාන් යූ කිව්වා අපි චීනයේ දුප්පත් දීවර ජනතාවගෙන් පවතින කට්ටිය ඔබතුමන්ලා චීනයේ මැද බීජිං වල මේ මැන්ඩරින් වරුන්ගේ පවතින විප්ලවවාදී වුණ බව හැබෑව. නමුත් ඕගොල්ලෝ ප්‍රභූ කට්ටිය අපිට කරන්න පුළුවන් නම් මේ මෙතන සිංගප්පූරුවේ ඔබතුමන්ලට කරන්න බැරි දෙයක් නැහැ කියලා කිව්වා. ඒකත් ඩං ෂෝපෙන් පාවිච්චි කරා. ඒ දෙවෙනි මහා වකවානුව. තුන්වෙනි මහා වකවානුව තමයි දැනට යන ජී ජින්පින් සභාපතිතුමාගේ වකවානුව. එතනදී අපිට කතා කරන්න පුළුවන් හුඟක් දේවල්. නමුත් මම එක දෙයක් පමණක් මතු කරලා ගන්නම්. ඒ තමයි ගෝලීයකරණය පිළිබඳව ප්‍රශ්න. දැන් අපේ ලංකාව විතරක් නෙමෙයි ලෝකෙ පුරා වාමාංශික ව්‍යාපාරයේ වාම පීලිපැනීමක් තියෙනවා. ගෝලීකරණයට විරුද්ධව. ඇන්ටි ග්ලෝබලයිසේෂන්. නමුත් අත් වශයෙන්ම කාල් මාක්ස් සහ ෆ්‍රෙඩරික් එන්ගල්ස්ගේ කොමියුනිස්ට් ප්‍රකාශනය කියවන ගමන් අපිට පේනවා ධනපති ක්‍රමය විසින් ගෝලීය ක්‍රමයක් ඇති කළයි කියන එක ගැන ඉස්සෙල්ලාම අපොඩි ගහන්නේ කාල් මාක්ස්. නමුත් මේ ගෝලීයකරණයේ තියෙන ඒ අසමානකම් අසාධාරණකම් ඒකට විරුද්ධව ජී ජින්පින් ඉදිරිපත් කරනවා ප්‍රස්තුතයක්. අපි ගෝලීයකරණය වෙනුවෙන් පෙනී සිටිනවා. අපි බෙල්ට් ඇන්ඩ් රෝඩ් එක ගෝලීයකරණය තමයි. නමුත් අධිරාජ්‍යවාදී ගෝලීයකරණයට වඩා නව ලිබරල් ගෝලීයකරණයට වඩා මේක හුඟක් වෙනස්. මේක සංවර්ධනාත්මක සංවර්ධනයට දුඩු දෙන රටවල් වල අන්තර්ව්‍යුහයන් වල ආයෝජනය කරන්න ලැස්ති චීනය. ඒ චීන ගෝලීයකරණය කියන්නේ චීනය ලෝකය අල්ල ගන්න හදනව නෙමෙයි. නමුත් චීනය ජී ජින්පින් චීනය ගැන චීන ගෝලීයකරණය චීන පර්ස්පෙක්ටිව් චීන දක්ම ගෝලීයකරණයට පක්ෂයි. නමුත් මේ තියෙන ගෝලීයකරණය නෙමෙයි. මේ තියෙන ගෝලීකරණයට විකල්පයක්. නමුත් ගෝලීයකරණයට විකල්පයක් නෙමෙයි. නව ලිබරල් ගෝලීයකරණයට විකල්පයක්. දැන් ඕක ලංකාවෙත් ලෝකේ පුරා විශේෂයෙන්ම ගෝලීය දකුණේ සහ ගෝලීය උතුරේ වුණත් ප්‍රගතිශීලීව හරියට තේරුම් අරගෙන නැහැ. එක පිරිසක් ගෝලීකරණයට විරුද්ධයි. බලයට ආවොත් ගිහිල්ලා ගෝලීකරණය බදා ගන්නවා තියෙන විදියට නව ලිබරල් වාද. තව කට්ටියක් ගෝලීකරණයට පක්ෂයි. නමුත් විවෘතාර්ථිකය කියලාගෙන ගිහිල්ලා අන්තිමට මිනිස්සු ඒරෝල දානවා. මේ මිනිස්සුන් එක්ක ඡන්දෙන් එක්ක වෙන විදියකට. හේතුව ඒ ගෝලීකරණය තමුන්ගේ ස්වෛරීත්වය නැති කරන අල්ලපු රටවල් වලට ගිහිල්ලා පාලම් උයි බෝකුයි හදන්න ඕනේ කියලා කියන ගෝලීකරණය ඒ ගෝලීකරණයට මිනිස්සු විරුද්ධයි. ඒක එංගලන්තෙත් මිනිස්සු විරුද්ධයි. ඒක අන්ත තමයි බ්‍රෙක්සිට් කියලා මේ යුරෝපා සංගමයෙන් එළියට ආවේ. එංගලන්ත මිනිස්සු. දැන් චීනය ජී ජින්පින් ජනාධිපතිතුමා යටතේ ඉතාම ප්‍රබල වැදගත් සංකල්පීය මැදිහත් වීමක් කරලා ඉදිරිපත් කරලා තියෙනවා නව ආකාරයේ වඩා සමමිතික
වඩා සමාන ගෝලීයකරණ ලෝක ආර්ථිකයක් පිළිබඳව දක්මක් සහ ගෝලීයකරණය පිළිබඳව දක්මක්. ඉතින් මම ඔය වකවානු තුනේ චින්තනය මට තේරෙන විදිහට චින්තන මේ සාධකය තමයි මතු කරලා ගත්තේ. නැත්තම් පැරඩිග්මැටික් ඒ චින්තනයෙන් තමයි අපිට පුළුවන් යමක් ඉගෙන ගන්න. දැන් මම කිව්වේ මගේ කතාවේ අන්තිම විනාඩි 5 මම කියන්න යනවා කියලා අපි දන්න දේශපාලන ඉතිහාසයට වඩා වෙනස් සංගමුණු දේශපාලන ඉතිහාසයක් නෙමෙයි. නමුත් උවමනාවෙන් අමතක කරලා දාලා තියෙන ඉතිහාසය. 1957 දී තරුණ නගර සභා මන්ත්‍රීවරයෙකු වෙච්ච රණසිංහ ප්‍රේමදාස මහත්තයා රුසියාවටයි චීනයටයි ගියා. ඒ කියන්නේ සෝවියට් රුසියාවටයි මහජන චීනයට ගිහිල්ලා පොත් පිංචක් ලිව්වා. අතිතතු කියලා. 1957. ඊට පස්සේ අපි දශක ගණනාවක් ඉස්සරහට ආවම 1988 දැන් එතම ඒ කාලේ චීනට කීප වතාවක් ගියා ඒ දශකවල. ඒක නෙමෙයි මෙතන ඒක අලුත් දෙයක් නෙමෙයි. 88 බොහොම අමාරුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකය ලබා ගන්නවද නැද්ද කියන ප්‍රශ්නේ තියෙද්දි මතුවලා තියෙද්දි එතුමා කිව්වා මට ඒ කියන්නේ අත් වශයෙන්ම කටයුතු කරේ මේ පක්ෂයේ දුන්නේ නැත්තම් නොමිනේෂන් එක වෙනම එනවා කියලා. කොහොම නමුත් නොමිනේෂන් එක ලැබෙනවයි කියලා සැලවුණාම එතුමා චීනයට ගියා. චීනට 1988 චීනට ගිහිල්ලා මේක මේ අපේ තානාපති එවකට අර්ජුන චාලි මහේන්ද්‍රන් හිටියේ. චාලි මහේන්ද්‍රන් ප්ලේන් එකෙන් බැස්ස විතරයි චාලි මහේන්ද්‍රන් වාඩි කරලා කිව්වා දැන් මම මේ රටට ඇවිල්ලා තියෙනවා කිව්වා තවත් ඔයා මට කියන්න මේගොල්ලෝ කොහොමද තෝරලා දෙන්නේ මාओගේ ආර්ථික මාදිලියයි ඩං ෂෝපෙන්ගේ ආර්ථික මාදිලියයි මේක එකකින් අනික් එකටම මාරුනේ කොහොමද කියලා. දැන් චීනයට ගිහිල්ලා ඊළඟට හොංකොං වලට ආවා. හොංකොං වලට ඇවිල්ලා ඔහුගේ දකුණත හැටියට හිටපු තරුණ රැඩිකල් බුද්ධිමතෙක් වූ සුසිල් සිරිවර්ධන නිලධාරියෙක් සහ බුද්ධිමතෙක් වූ සුසිල් සිරිවර්ධනට කිව්වා හොංකොං වලට එන්න කියලා. හොංකොං වලට ආවා. හොංකොං වලදී ඒ හෝටලේ අල්ලපු කාමර දෙකක් අරගෙන තමයි අර චීනෙන් ඇවිල්ලා 88 මැතිවරණ ප්‍රකාශනය ජනාධිපතිවරණ ඒ ප්‍රකාශනය a new vision a new deal කියන එක ඩ්‍රාෆ්ට් 8ක් ගැහුවේ ඒ දෙන්න එකහුවට. ඊළඟට මොකක්ද උනේ ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වුණාට පස්සේ. ඒක තමයි මම කිව්වේ මේ මකලා දාලා තියෙන ඒක 93න් පස්සේ එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ මකලා දාපු ඉතිහාසය. ප්‍රේමදාස ජනාධිපතිතුමා බලයට පත්වලා හිටියේ අවුරුදු 4ක් 1988 දින 89 ජනවාරි 3 වෙනිදා පදවි ප්‍රාප්තිය තිබුණා 93 මැයි 1 වෙනිදා ඝාතනය කරනු ලැබුව කොටි සංවිධානය විසින්. ඒ කාලයේදී එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනය පැවැත්වුවා. එතුමා යටතේ සිරිසේන කුරේ තමයි පක්ෂ ලේකම්. ඒ පක්ෂ සම්මේලනයේ මහා ලොකුවට ප්‍රසිද්ධිය තිබිච්ච මමත් එතන හිටියා ඔසී අබේගුණසේකර සහෝදරත් එක්ක හේතුව මම ඒ කාලේ මහජන පක්ෂයේ උපලේකම්වරයෙක් දේශපාලන මණ්ඩල සමාජිකයෙක් සහ උපලේකම්වරයෙක් ප්‍රේමදාස ජනාධිපතිතුමත් එක්ක තුඟක් කිට්ටුවෙන් මම වැඩ කරා ඒ කාලේ. ඒක මම හිතන්නේ ප්‍රසිද්ධ රහසකුත් නෙමෙයි ප්‍රසිද්ධිය හැමෝම දන්න දෙයක්. මම හිටියා ඒ සම්මේලනයේ. පළවෙනි වතාවට දැන් ප්‍රේමදාස මහත්තයා ඒ සම්මේලනයට ආර්දනා කරා එකම එක විදේශ පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය සමරුවට චීන කොමියුනිස්ට් පක්ෂය. චීන කොමියුනිස්ට් පක්ෂය වෙන කිසිම රටකට මේ ඉන්ටර්නැෂනල් ඩෙමොක්‍රැටික් යුනියන් අරව බදා ගන්න ගියේ නෑ.
ඇමරිකාවෙන් බ්‍රිතාන්‍යයෙන් ආහාරය මෙහෙන් ජපානයෙන් ඉන්දියාවෙන් කවුරුවත් ගෙන්න ගත නැහැ. චීන කොමියුනිස්ට් පක්ෂයට ආරාධනා කරා එක්සත් ජාතික පක්ෂයේ සමුළුවට පැමිණෙන්න කියලා. එකම එක විදේශික සහෝදර දේශපාලන පක්ෂය හැටියට. මම කිව්වේ මේක අන්ඩර්ග්‍රවුන්ඩ් කියපු පක්ෂ සම්මේලනයක් නෙමෙයි ප්‍රසිද්ධියේ පක්ෂ සම්මේලනයක්. ඊළඟට තමයි මම හිතන්නේ එතුමා ඕක ප්ලෑන් කරලා කරා නෙමෙයි හේතුව අපි දැන් දන්නවා චන්ද්‍රසේන මාලියද්ද හිටපු ලේකම් ලියපු මේ ඊයේ පෙරේදා ලියපු ලිපියක හැම පාසල් ළමුන්ට නොමිලේ ආහාර වේලා දුන්න ඊළඟට නිලැඳුම් මිලියන 4.3කට පාසල් නිලැඳුම් පොරොන්දු වුණා නොමිලේ. ඒක තාම කරගෙන යනවා. බත්මන් ආණ්ඩුවත් කරගෙන යනවා. එතනදී එතුමා චීනට හැරුණා. චීන වෙත හැරුණා. කිව්වා මේ අපේ දුප්පත් අපේ ඉස්කෝල ළමයින්ට පාසල් නිලැඳුම් පොරොන්දු වෙලා තියෙනවා. ඔබලට පුළුවන්ද මේ මට උදව් වෙන්න කියලා. චීනය ඒ පාසල් නිලැඳුම් වලට අවශ්‍ය රෙදිපිලි නොමිලේ එතුමාට දුන්න. එදා ඉඳන් අද වෙනකන් ලංකාවට ඒක දෙන්න. අන්න ඒ කතන්දරේ ඒ හන්දා මට විශ්වාසයි කවුරු මේ රටේ ආණ්ඩු බලයට පත් වුණත් ලෝකේ තියෙන යථාර්ථය අනුව ඇත්තටම මහජනතාව ගැන ආදරයක් ඇක්කුමක් තියෙන නායකයෙක් පත් වුණොත් සහ පක්ෂයක් පත් වුණොත් අන්තිමට වැදගත්ම දේවල් වලට හැරෙන්න වෙන්නේ කිසිම මේ ජනවර්ගික තරමක් කොන්දේසියක් දාන්න නැතුව පාලම් හදපන් බොක්කු හදපන් අරක අසං කරපන් මේක අසං කරපන් අත්සං කරපෙව්වා ගැන මොකුත් කියන්න එපා හොර රහස තියාගන්නයි කියලා කියන බලවතෙක් නොවන ලෝකයේ දෙවනි සුපිරි බලවතා වන චීනයේ දිහාවට හැරෙන්න සිද්ධ වෙන බව සහ චීන කොමියුනිස්ට් පක්ෂයත් එක්ක ඒ විශේෂ මිත්‍ර සම්බන්ධකම යලිත් වගා කරන්න සිද්ධ වෙන බව මගේ ස්ථිරසාර විශ්වාසය සහ බලාපොරොත්තුවයි. බොහොම ස්තුතියි.